මාළුන්ට ආදරය කරන ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා අපේ ෆ්‍රිජ් ඩොමේන් YouTube channel එකට. ඔන්න එහෙනම් ඉතින් අදත් අපි අලුත් වීඩියෝ එකක් අරන් ආවා. අපි අලුත් ටැංකියක් ගත්ත යාළුවනේ. ඒක ගැන තමයි අද වීඩියෝ එක තියෙන්නේ. එහෙනම් අපි ඉක්මනින් වීඩියෝ එකෙන් හම්බ මේක තමයි යාළුවනේ ටැංකියේ තියෙන්නේ. ටැංකියේ දැනට ඉන්නේ ජයන්ට් ගුරාමියෙක් විතරයි. ජයන්ට් ගුරාමියෙක් ඔය කොටයක් දාලා තියෙනවා. තව ෆිල්ටර් එකක් දාලා තියෙනවා. මේ ටැංකියේ සයිස් එක කිව්වොත් අඩි 3ක් දිගයි. අඩි 1මාරක් උසයි. අඩි 1මාරක් පළලයි. යාළුවනේ මේක RS මේ බ්‍රෑන්ඩ් එකේ RS 388යි ඒ බ්‍රෑන්ඩ් එකේ මේක පැඩ ලීටර් 1750ක් කරනවා. පැඩ ලීටර් 1750ක් කරනවා යාළුවනේ. මේක හොඳ මේව එකක්. සාමාන්‍යයෙන් මේක ගොඩක් ඕකේ කියලා තියෙනවා මීටර් 1මාරක් වතුර අදින්න පුළුවන් කියලා. ඒ වුණාට යාළුවනේ එච්චර නම් අදින්න බෑ. සාමාන්‍යයෙන් මෙච්චර ෆ්ලෝ රේට් එකක් තමයි වැටෙන්නේ. ඒ වුණාට මේ බටේ ලං වුණාම ටිකක් මේ වෙනවා. මම අර එහෙම තියලා තින්න අර වතුර අදින එක ලොකු කරගන්න. සාමාන්‍යයෙන් දැන් මෙයා විතරයි මේ ටැංකියේ ඉන්නේ නම් මෙන්න කට්ටිය වෙනම දාලා නෑ. එයා අතටත් එනවා. එයා වසයි. මේ ටැංකියේ හදලා තියෙන්නේ බ්‍රවුන් සෙනගල්ට. ටයි ඒකේ මොස්ටට මෙයාට වෙනම ටැංකියක් දෙනවා. මොකෝ මෙයාත් එක්ක වෙනමලු හදන්න බෑ. ඒක තමයි ඉතින් තියෙන්නේ. මේක ගොඩක් පොඩි වීඩියෝ එකක් වේවි. යාළුවනේ මම මේක හිතන් ඉන්නේ සාමාන්‍යයෙන් මේක තියෙන පොඩි කැබිනට් එකක් උඩ. ඒකෙන් මේක තියන්න බයයි. මේ බර දරා ගන්න බෑ. රැඩ මේ රිජිෆෝමි කාඩ්බෝඩ් විදියට නිකන් තියලා තියෙන්නේ. ටිකක් වතුර පුරවලා ටැංකියේ සයිකල් වෙනත් එක්ක මෙයාව දාලා යාළුවනේ ඉතින් මේකට වාළු දානවා. මෙයාව නම් කියන්නේ දැක්කනේ යාළුවනේ අතට එහෙමත් තුරුයි. ටිකක් අර දැන් අපි කැමරා ෂයි ඒ වුණාට ඉස්සර අර චූටි ටැංකිය හිටියේ මෙයාට මේක හම්බෙන්නේ මෙයාට ටිකක් කොන්ට එකක් කරනවා යාළුවනේ. මේ වගේ තමයි මේක පම්ප් එක ටිකක් ලොකුයි. හැබැයි හොඳ වතුර අදිනවා හොඳට. අර ඔක්සිජන් එකක් එහෙම ලැබෙන හින්දා මේ වගේ පම්ප් එකක් මේ ඇත්තටම හොඳයි. මේ වෙකට ටැංකිය එකට තියෙන්නේ මේක තමයි බ්‍රෑන්ඩ් එක. මේක 2700ක් වුණා යාළුවනේ. සාමාන්‍යයෙන් අඩු මිලකට මේ වගේ පම්ප් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බොයු වගේ ක්වොලිටි නෑ මේවා. බොයු පම්ප් එකම ගොඩක් ගණනුත් එක්ක ක්වොලිටි. හැබැයි ගානට බලන හොඳ ක්වොලිටියක් තියෙනවා යාළුවනේ. යාළුවනේ මේකට මම දාලා තියෙන ෆිල්ටර් මීඩියා නෙමෙයි සාමාන්‍ය නෝමල් ස්පොන්ජ් එකක් යාළුවනේ. ඔන්න පෙන්නන්න ඔයගොල්ලන්ට. යාළුවනේ පේනව නේද මේක මේ පෙට්ටිය නම් ටිකක් පොඩි යාළුවනේ. හිතුවට වැඩිය පම්ප් එක ලොකුයි. පේනව නේද යාළුවනේ. මේ ටැංකිය ගොඩක් ලොකුයි යාළුවනේ. සාමාන්‍යයෙන් මම මේක දාන්නේ නෝමල් ස්පොන්ජ් එකක්. මේවා නෙමෙයි දාන්නේ ඇක්වේරියම් ස්පොන්ජ්. මට ඒක හොයාගන්න බැරි හින්දා ටැංකියේ සයිකල් වෙන්න ඕන හින්දා මම ස්පොන්ජ් එක කියන්නේ අපේ ගෙදර නිකන් තිබ්බ එකක් මම ටැංකිය ඇතුළට දාන්න ගත්ත එකක් මේක. ඒක තියෙන්නේ සාමාන්‍ය පුළුන් කැලික් කියලා දෙන සාමාන්‍ය මෙහෙම තමයි යන්නේ. මෙතනින් අවුට් එක එනවා. ඉතින් අවුට් වෙලා මෙහෙම වැටෙනවා. මෙතනින් එනවා. මේ බටේ දිගේ ඇවිල්ලා මෙතන ඔක්සිජන් ලයින් එක දෙනවා. සාමාන්‍ය මොකද ඔක්සිජන් එකක් එකට ලැබෙන්නේ යාළුවනේ. මෙහෙම තමයි ඉතින් පම්ප් එකේ විස්තරය. යාළුවනේ මේකේ ලයිට් එක ගැන කතා කරොත් සාමාන්‍යයෙන් මමම හදපු ලයිට් එකක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔය වගේ වීදුරු පටියක් දාලා තව පොඩි වීදුරු පටියක් හදලා සාමාන්‍යයෙන් මේ ඒකට මේ ඩබල් ටේප් එකක් දාලා ලයිට් ටික අලවලා තියෙන්නේ යාළුවනේ. ඒකට එන්නේ පවර් ඇඩැප්ටර් එකකින්. සාමාන්‍යයෙන් ඒකෙන් හොඳ එළියකුත් එනවා. මේ සාමාන්‍ය ඇක්වේරියම් ලයිට් එකක් ගමන් මේ හින්දා මම මේක හැදුවේ. පස්සේ මේ එකක හොඳ ඇක්වේරියම් ලයිට් එකක් ගහන්න බලාපොරොත්තු වෙනවා. යාළුවනේ මේක තමයි ජයන්ට් ගුරාමියට දෙන්න හිතන් ඉන්නේ පොන්ඩ් එකක් හදනකන් යාළුවනේ. මේක මේ අඩි 2ක් විතර තමයි වෙන්නේ. අඩි 2යි අඩියක් උසයි අඩියක් පළලයි. සාමාන්‍යයෙන් මේක මේ අලෝල තිබ්බට මෙන්න යාළුවනේ මේ අලෝල තිබ්බට යාළුවනේ තව තියෙනවා මේ සිලිකන් කොච්චර කියලා මේක ලීක් එකක් තියෙනවා යන්නේ යාළුවනේ. හින්දා මේ ඊයේ වතුර පුරවල බැලුවා මේ වතුර ගියා. සාමාන්‍යයෙන් හාල්ගොනිය 10 තියෙන ගණන් ගන්න එපා. මේ ලොකු පැල ටිකක් ඔය නිකන් තියෙනවා. පොඩි වතුර ටිකක් දාලා තියෙන්නේ දැනට. ඒකට තව සිලිකන් ටිකක් දාලා ජයන්ට් ගුරාමියාව ඒකට දානවා. මේකට තාම ලයිට් එකක් නම් හදලා නැහැ. ඒක ලයිට් එකකුත් හදලා අපි දාන්න ඉන්නේ ආවත්.
පොණ්ඩයක් හදනවා යාළුවනේ. මේ තාම ගේ හදලා ඉවර නෑ. තාම ගේ හදාගෙන යන්නේ. ගේ හදලා වුණාම ගමන ටිකක් ලොකු පොණ්ඩ එකක් හදනවා. මොකද තමයි යාළුවනේ අපේ අලුත් ටැංකි ටික තියෙන්නේ. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඔයගොල්ලෝ ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. බයි.